මට මේක සෙක්ස් ගනුදෙනුවක් විතරක් නෙමෙයි. ඇය එක සිතින් ආදරය කළාය. තම්පාට වැස්ස වැටුණා. නමුත් ඒ ආදරය රැවටිලිකාර විය. මුණගැහුණු බවසේ අපි ලෝකෙ වෙනස් වුණා. වව්. කොහෙන්ද කියන්නව ගාන? මගේ කොල්ලු දුල් ආදරේ එනකන් මම රෙකෝඩ් බාර් එක ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. අයියනේ ඔච්චර කේන්ති ගන්නේ. හැබැයි හොඳ මසාජ් එකක් ගත්තා නම් ඔය කේන්ති අඩු වෙන්න තිබ්බා. ආදරයත් රාගයත් අතර අරගලයක්. බඩු ඉන්නවා. මිලක් නියම වූ ආදරයක මිල කළ නොහැකි වටිනාකමක්. මට ඔයා ගැන එහෙම හැඟීමක් නෑ. මම දන්නවනේ මේ රසව. මේක රටේ සංස්කෘතියට ලොකු තර්ජනයක් කියලා එහෙම ඉන්නේ. තනියෙන් ඉන්න එක ගෑණියට මොනතරම් නිදහසක්ද? ඇයත් ගැහැණියක්. ඔයා අඬනවද? ඇයත් මවක්. මං ඉතින් එන්නම්. ඇය විනිශ්චය කරන්නට අපි කවුද? මේකට ශ්‍රමිකයන්ට අයිතිවාසිකම් තියෙනවා. අපි ජීවත් වෙලා ඉන්නකම් හේම වවන. ලැම පමණක් ලොවට පෙනෙන ලාය නොපෙනෙන ඇගේ කතාව. අභිසාරී ඇය වෙනුවෙන් ඔබත් දෙන්න. අම්මා මොකක්ද අම්ම කරන රස්සාව?